නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සුද්ධක මාගදී භාෂාව අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ පාලි භාෂාව, මාගදී භාෂාව, එහෙම නැත්නම් අපි තන්ති භාෂාව කියලා කියනවා. ඉතින් බුදුරජාන් වහන්සේට নমස්කාර කරලා පටන් ගන්න. පාලි භාෂාව පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට පුළුවන් මේ ධර්ම ඥානය ඇති කරගන්න. කෙනෙක් කියන දේවල් අහනවා නෙවෙයි, Tamanට පුළුවන් පෙළ දහම කියෝලා යම්කිසි තේරුමක් ගන්න. නිසා සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරක්ෂා වීම සඳහා මම පාලි භාෂාව පටන් ගන්නවා. කැමති කෙනෙක් කැමති ආකාරයෙන් ඉගෙන ගන්න නොමිලේ කරන පාලි පාඩමක් බව මම මතක් කර සිටිනවා. මේ පාලි පාඩම දහම් පාසල් ළමයින්ට, දහම් පාසල් ගුරුවරුන්ට, සාමාන්‍ය පෙළට, උසස් පෙළට, උපාධි දක්වාම වැදගත් වෙන විදියට, ගිහි අයට, පැවිදි අයට කාටත් ප්‍රයෝජනවත් වෙන විදිහට මම කියා දෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරගන්න පාලි දැන ගන්න ඕන. මෙන්න පටන් ගත්තා. වැඩි කතා කරන්නේ මම මෙහෙම පටන් ගන්නවා. පාලි භාෂාවේ මම වචන 10ක් වචන 15ක් මෙහෙම ගන්නවා. බුද්ධ, බුදු රජ, ධම්ම, ධර්මය, සංඝ, සංඝයා. බුද්ධ, ධම්ම, සංඝ. ඊළඟට කස්සක, ගොවියා, වානර, වඳුරා, චෝර, සොරා, මනුස්ස, මනුෂ්‍යයා, නර, නරයා, යක්ක, යක්ෂයා, පේත, ප්‍රේතයා, කින්නර, කිඳුරා, මාතංග, ඇතා, භූපාල, රජ, රජක, රදවා, ගාම, ගම, නිගම, නියම් ගම. මුලින්ම අපි ඉගෙන ගන්නවා පාලි වචන, ඒක වචන බහු වචන වෙන විදිය. මෙන්න මේ විදිය. පාලි භාෂාවේ ශබ්ද තියෙනවා අකාරාන්ත, ආකාරාන්ත, ඉකාරාන්ත, උකාරාන්ත, ඌකාරාන්ත, ඕකාරාන්ත කියලා ශබ්ද තියෙනවා. දැන් අපි
බලාපොරොත්තු වෙන්නේ අකාරාන්ත ශබ්ද. අකාරාන්ත ශබ්ද. ඒක වචන බහු වචන. ඒක වචන බහු වචන. ඒක වචනයකදී හැම වෙලාවෙම අකාරාන්ත ශබ්දයක අවසානය ඕ වලින් අවසන් වෙන්නේ. මේ බලන්න. බුද්ධෝ සරුවඥතෙම. නැත්තම් බුදු රජතෙම. නැත්තම් බුදු රජ. ධම්මෝ ධර්මය. සංඝෝ සංඝයා. ඡාගෝ ත්‍යාගය. නාගෝ නාගයා. කස්සකෝ කස්සකෝ ගොවියා. මනුස්සෝ මනුෂ්‍යයා. නරෝ නරයා. වායාමෝ ව්‍යායාමය. කින්නරෝ කින්නරෝ. කිඳුරා. දැන් පේනවා මේ හැම එකටම පින්වත්නි ඕ වලින් මේ වචන අවසන් වෙනවා. ඕ වලින් මේ වචන අවසන් වුණාම ඒක අකාරාන්ත ශබ්දවල අයන්නින් අවසන් වෙන ශබ්දවල ඒක වචන බවට පත් වෙනවා. එහෙමනම් මම එහෙම කියන්නේ දැන් බලන්න මේ වචනේ තියෙන්නේ මනුස්ස කියලා. මනුස්ස කියන කේ අගා යන්න. ඒතර මිනිසයා කියනකොට මනුස්සෝ වෙන්න ඕන. මනුස්සෝ නරෝ වායාමෝ කින්නරෝ ධම්මෝ සංඝෝ ඡාගෝ නාගෝ කසකෝ. අන ඕලින් අවසන් වෙන ශබ්ද කොම ඒක වචනයි. ඒ නිසා මේ ඒක වචන ශබ්ද තව අපිට ඕන තරම් ත්‍රිපිටක ධර්මයේ කියාගෙන යනකොට බොහෝ සූත්‍ර වල අකාරාන්ත ශබ්ද අපිට දකින්න තිබෙනවා. අපි ගාමු අර ඕ අකුරෙන් අවසන් වෙලා තේරුම ගම. අපි ගමු නිගමු නියංගම. අපි ගමු ඕඝෝ
ඕඝය. එහෙමනම් අද මේ පාඩමේදී බලා ගන්න අකාරාන්ත ශබ්දයක් ඕලින් අවසන් වුණම් ඒක වචන වෙන බව. තෙරුවන් සරණයි.